Hi girlies, welcome back to my channel. අද යමු මාත් එක්ක ලස්සන පන්සලක් බලන්න. අපි ආවේ ශ්‍රී විජයාරාම පුරාණ විහාරය. එහෙම නැත්නම් ලී පන්සල බලන්න. මේ පන්සල තියෙන අම්බලන්ගොඩ කළුවඩු මුල්ල ප්‍රදේශයේ. අපි ආවේ දවල් 12ට විතර. හරිම රස්නේ දවසක් වුණාට මේ පන්සල හරිම නිස්කලංකයි. ඒ වගේම ගොඩාක් හෙවණයි. ලී පන්සල කියන නමෙන්ම කියවෙන විදිහට මේ පන්සල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලී කැටයම් වලට. එහෙම නැත්නම් ලී වලින් හදපු බුද්ධ ප්‍රතිමා වලට. දකුණු ආසියාවේ තියෙන විශාලම ලී බුද්ධ ප්‍රතිමා වහන්සේ තියෙන්නේත් මෙතන. පන්සලේ හැම බිත්තියකම හැම දොරකම වගේ ලස්සන කැටයම් තියෙනවා. ඒ හැම දෙයක්ම ලී වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ පේන හැම ප්‍රතිමාවක්ම හදලා තියෙන ලීයෙන්. මේ තමයි ඒ ලී වඩුවන්ගේ නිර්මාණ වෙන තැන. පන්සලේ බෝධි ප්‍රාකාරය පවා හදලා තියෙන වෙනස්ම හැඩයකට. මෙතන නම් වචන වලින් කියන්න බැරි තරම් නිස්කලංකයි. මේ වීඩියෝ එක බලන ඔයාලත් අනිවාර්යයෙන්ම මේ පන්සල බලන්න එන්න. මේ බුද්ධ මන්දිරය පන්සලේ තියෙන ලස්සනම තැන් වලින් එකක්. බුද්ධ ප්‍රතිමා වහන්සේලා විතරක් නෙමෙයි වෙනස්ම ලී නිර්මාණත් මෙතන තියෙනවා. අපි මේ යන්නේ අපි ඊළඟට වඳින්න යන පන්සලට. අපි ආවේ සීනිගම දේවාලයට. එහෙම නැත්නම් මුහුදු මහ විහාරයට. සීනිගම දේවාලය කියන්නේ ලංකාවේ තියෙන ගොඩාක් පරණ විශේෂ ආගමික ස්ථානයක්. ජනප්‍රවාද වලට අනුව මේක අවුරුදු 1300කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන ස්ථානයක් කියලා හඳුන්වනවා. මේ ස්ථානය ඉදිකිරීම සම්බන්ධයෙන් ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. කාලිංගපුර කියන වෙලෙන්දෙක් ඉඳලා තියෙනවා ඒ දවස්වල. එයාට පුතු ගොඩක් ඉඳලා තියෙනවා. ඒ වුණාට එයාලගේ අහංකාරකම වැඩි නිසා එයාලගේ තාත්තා එයාලම නැවක දාලා පිටමං කරනවා. ඒ අතරෙදී මුහුදේදී දැඩි කුණාඩුවක් ඇවිල්ලා නැව බිඳිලා යනවා. ඒ දරුවන් අතරින් එක කුමාරයෙක් විතරයි බේරිලා තියෙන්නේ. එයා දැල්වපු පහනක් දැකලා ශක්‍රදේවේන්ද්‍රයා කරුණාව දක්වලා ඔහුට බේරෙන්න ගල්පරයක් හදලා දුන්න කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. මේ කුමාරයා තමයි පස්සේ දෙවොල් සාමි කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ දෙවොල් සාමි සීනිගම් ප්‍රදේශයට එනවා. ඒ වෙලාවේදී ඒ ප්‍රදේශයේ බලය තිබුණේ පත්තිනි දේවියන්ට කියලා කියනවා. පත්තිනි දේවිය ගිනි වලල්ලක් හදාගෙන පූජා කරලා දෙවොල් සාමිව බිය ගන්නවන්න උත්සාහ කරනවා. ඒත් පස්සේ ඒ ප්‍රදේශයේ බලය දෙවොල් සාමිට ලැබෙනවා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. අපි පන්සල වැඳලා බීච් එකටත් ආවා. Hope you enjoyed this video. අදට ගිහින් එන්නම්. Bye.